පලංචියේ ලීරුම අපි එකට කියලා 12:30 විතර අනිත් එක බැහැලා ගියා කියහන්කෝ. මොනවා කරන්නද? ඉතින් ළඟ තියෙන බස් එකේ මේ මැෂින් එකෙන් ඉරුවා තියාගෙන මම. ඔයාලා දන්නවද බස් එක පොලිෂ් කරලා වැක්ස් කරාම මේ වගේ කියලා? ඉතින් ආයෙමත් දොම්පෙට ආවා. දොම්පෙට යනවා. දැන් ඉතින් ගම වගේ වෙලා තියෙන්නේ දොම්පේ. මම දන්නවා ඔයාලට මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මම මේ මැෂින් එක උල්ලනවා දැකලා දැන් ඔයාලටත් එපා වෙලා ඇත්ති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් හැමදාම බලා ඉන්න. ඉතින් මම කරන්නේ මේක විතරයිනේ. ඉතින් කම්පැනි එකකින් තමයි අපි විශ්වාස කරලා අපිට වැඩේ බාර දුන්නේ. මේ බස් එකේ ෆුල් පේන්ට් එකක් කරලා තිබ්බින් සම්පූර්ණ මේකේ පීල් එක රිමූව් කරලා තමයි අපි වැඩේ මේ විදිහට කරගෙන යන්නේ. දවස් දෙකක් වගේ කාලයක් අරන් හරිම ලස්සනට ගහපු ගේමක් මේක. ඉතින් ඔයාලකට තියනවාද මේ වගේ බෝල බස් එකක්? ආසයිනේ මේව දැක්කහම. ඉතින් ඔයාගේ බෝල බස් එකක් ෂයින් කරලම් පාරට දාමු නේද? මේක ටුවරිසම් වලට ගෙනාවු බස් එකක්. දැන් ඉතින් සුද්ධ බලයි අප්පට උඩු මේ මොකද්ද මේ කියලා. මේ කම්පැනි එකෙන් අපිට ලොකු සපෝට් එකක් තිබ්බා. ඒගොල්ලෝ ඉවසීමෙන් බලා හිටියා අපි ආසාවෙන් මේ වැඩේ කරන දිහා. ඒ නිසා මෙතන මේ බස් එකට හොඳ අවුට්ලුක් එකක් අපිට අරන් දෙන්න පුළුවන් වුණා. සම්පූර්ණයෙන් වීල් එක රිමූව් කරලා තියෙන්නේ. දැන් ඔරිජිනල් පේන්ට් එක වගේම ස්මූත් කරලා තියෙන්නේ. මේකත් දැන් ඉතින් කණ්ණාඩියක් තමයි සිල්වර් කලර් හින්දා තමයි පේනවා අඩු. හැමදාම ඉතින් ලොකේෂන් අහන අයට අපේ ලොකේෂන් එකේ තියෙන කුරුවිට අපි ඔයාලගේ ගෙදරට ඇවිල්ලාත් කරලා දෙනවා. ගොඩාක් දුර නම් එන්න බෑ. අපිට ගොඩක් රෑ වෙනවා. ඒ නිසා කරගන්න බැරි වෙනවා වැඩේ. ඔයාට තියෙන දවසක් දාගෙන ඔයාගේ වාහනේට මිරර් ක්වොලිටි අවුට්ලුක් එකක් ගන්න අපිට කතා කරන්න විතරයි. ඉතින් පරිස්සමට ඉන්න.